බල්ලෙක්ගේ බිරුම් හඩින් තිගැස්සී අවදිවීමි. ඉර එළිය ජනේලයෙන් ගෙතුරට පැන ඇත. අම්මේ! අම්මේ! වෙනදා මෙන්ම අම්මාට අනගැසුවෙමි. වෙනදා නම් මෙතරම් එළිය වැටෙන තුරු නිදා ගැනීම සිහිනයකි. මල්ලි මොකද කෑ ගහන්නේ? අම්මට අඬ ගැහුවා කියලා වැඩක් තියනවද? කියමින් අක්කා කාමරයට පැමිණියාය. දැලි ගෑවුණු රෙදි කැබල්ලකින් දෑත් පිසිමින් පැමිණි ඇය උයමී සිටින්නට ඇතැයි සිතුවෙමි. අම්මා ආයේ එන්නේ තව අවුරුදු 5කින්. නැකිලා ගිහින් කට හොදන්න එනවා. මං තේ එකක් හදලා දෙන්නම්. අක්කගේ හඬස් සමග පෙර දිනේ සිහිනයක් මෙන් සිහියට නැගෙන්නට විය. පෙර රාත්‍රියේ අම්මා පිටරට ගියා නොවේද? අම්මා කටුනායක ගුවන්තොටුපළ දක්වා ඇරලවීමට ගමේ එකම රෝද හතරේ වාහනය වූ ගුණේ මාමාගේ වෑන් රථයේ මාද හිගියෙමි. නිදිවර්ජිතව ගත කළ එම රැයත් ගමන් වෙහෙසත් නිසා පොඩිමා බෙහෙවින්ම තෙහෙට්ටුවට පත්ව සිටියෙමි. අම්මා ගුවන්තොටුපළේදී පිටව යාමට මත්තෙන් මාහා අක්කා බදාගෙන ඇඬුවාය. සැබවින්ම එම අවස්ථාව ඉතා දුක්බර එකක් විය. ගව පාලනයේ තම රැකියාව කරගෙන සිටි මාගේ තාත්තාට යන්තම් 3 වේල පිරිමසා ගැනීමට තරම් මුදලක් එයින් ලැබුණි. ඒ කෙසේ වෙතත් මාත් අක්කාත් අම්මාත් තාත්තාත් ගෙදර සිටියේ ඉතාමත් සමගියෙන් හා සැනසීමකිනි. ළමයින්ට අනාගතයක් තියෙන්නත් එපැයි. අම්මාගේ කටේ තිබුණේම එම වදනයි. එම හේතුව මුල් කරගෙන අම්මා රට යෑමට තීරණය කළාය. ඇයගේ එම වැඩවලට අපගේ අසල්වැසියෙකු වූ ඇසලින් නැන්දා අම්මාට උදව් කළාය. ඇසලින් නැන්දා යනු වසර ගණනාවක් සෞදි අරාබියේ ගෘහ සේවයට ගොස් පැමිණි අයෙකු විය. ඒ කෙසේ වෙතත් අම්මා පිටරටකට යනවාට තාත්තා නම් වැඩි කැමැත්තක් නොදැක්වූයේය. එහෙත් තාත්තාගේ අකමැත්ත ගැන දෙවරක් නොසිතා අම්මා පිටරට යාමට අවසි ඉදිරි කටයුතු සිදු කරගත්තාය. එතැන් පටන් අක්කා අම්මාගේ අඩුව පුරවමින් ගෙදර වැඩ කටයුතු වල නිරත වන්නට වූවාය. දිවා කාලයේ පුරාවටම තාත්තා ගවයන් එහෙමෙහෙ ගෙන යමින් එම වැඩ කටයුතු කළ බැවින් වෙනදා අම්මා විසින් කළ සියලු ගෙදර වැඩ නිරායාසයෙන්ම අක්කාගේ කර මතට වැටුණි. ඒ වන විට 11 වසරට යන්තම් පය තබා තිබූ අක්කා පාසල් ගමන නතර කළාය. පාසල් යාමට බල කිරීමට තාත්තා හෝ වෙනත් කිසිවෙක් ඉදිරිපත් වූයේද නැත. ඒ කෙසේ වෙතත් අක්කා මාගේ පාසල් කටයුතු ගැන අම්මාටත් වඩා හොඳින් සොයා බැලුවාය. තමුසේ ඉගෙනගෙන ලොකු වෙලා මාව බලා ගන්නවකෝ. අක්කා කීවේ එලෙසය. අම්මා රට ගොස් මාස 2-3ක් යාමෙන් පසු අපගේ වියදමට මුදල් එවා තිබුණි. ඒ ඇසලින් නැන්දාගේ මාර්ගයෙනි. ඇයට කෙසේ මුදල් එව්වා දැයි මා දැන නොසිටියෙමි. අම්මා සතියකට කිහිප වතාවක් ඇසලින් නැන්දාගේ දුරකථනය ඔස්සේ අපට කතා කළාය. එම රටේ මාලිගාවක් ඇවුන් නිවසක තමා වැඩ කරන වටපිටාව අපහට පෙන්වාය. අම්මා ගෙදර සිටියාට වඩා පාට වැටි ලස්සන වී ඇති බැව් මා පැවසූ විට අම්මා ලස්සන සිනාවක් පමණක් පෑවාය. අම්මා පිටරට ගොස් වසර 2ක් පමණ ගත වී තිබුණි. එය එක්තරා වැහිබර දිනයකි. පාසල් දිනයක් වූ බැවින් එදින පොඩි අපට එපා වුණ දිනයක් විය. එපමණක්ද නොව පන්තියේ කොටබිත්තිවලට උඩින් හුළඟත් සමග එන හිරිකඩ මුළු ඇඟම හිරිවට්ටන්නට සමත් තරම්ය. සමන් පුතේ බෑග් එකත් අරන් එන්නකෝ. හිරිකඩ අතරින් කොරිඩෝවෙන් මතු වූ දිලංකා ටීචර් අතවනා මාහට කතා කළාය. තවම විවේක කාලයවත් එළඹියේ නැති බැවින් පොත් බෑගයත් සමග පැමිණෙනු ලෙස පැවසීමෙන් මා අන්දුන් කුන්දුන් වීමි. ඇයි ටීචර්? පෙරලා මා ඇයගෙන් විමසුවෙමි. බෑග් එකත් අරන් එන්නකෝ පුතේ මම කියන්නම්. ඇය කතා කළේ ලායාන්විත හඬකිනි. පන්තියේ ළමුන් මා දෙස බලා සිටියේ අලුත් වර්ගයේ සතකු දෙස බලා සිටින අයුරිනි. කිසිවක් නොකියා මා බෑග් එකත්ගෙන ඈපසුපසින් කාර්යාලයේ දෙසට ඇදුණෙමි. මා එහි යන විටත් අපගේ බාප්පා කාර්යාලයේ දොරකඩ වී මා පැමිණෙන තෙක් බලා හිඳිනවා දුටුවෙමි. සමන් අපි ගෙදර යමුද? බාප්පා මා දෙසද
ටීචර් දෙසද බලා කීවේය. මා කිසිත් නොකියා හිස සැලුවෙමි. ඒ කෙසේ වෙතත් ඒ වන විට මාහට යමක් ඉව වැටී තිබුණි. නිශ්චිතවම නොදත්මුත් පාසල් කාලයේ අතරමඟදී මෙවන් කැඳවීම් මා පෙර දැක ඇත්තෙමි. පාසල තුල වැඩිවියට පත්වන ගැහැණු ළමුන් පාසල අතරමඟදී නිවෙස් වෙත යැවීය. එමෙන්ම පසුගිය මාසයේ සතිස්ගේ පියා හදිසියේ රෝහල්ගත කළ පසු සතිස්ගේ අම්මා විසින් මේ ආකාරයටම සතිස්ව රැගෙන ගියාය. එබැවින් කුමක් හෝ අසාමාන්‍ය යමක් සිදුව ඇති බවට මාහට ඉව වැටී තිබුණි. අප ගෙදරට පැමිණෙන විටත් මහවරුසා ඇදහැලෙමින් තිබුණි. බාප්පාගේ ත්‍රීරෝද රථය අපගේ මිදුලේ නතර කරන විට මාහට අක්කාගේ විලාප හඬ ඇසෙන්නට විය. අනේ මගේ අක්කට කුමක් වීද යන බියත් සමග නැගුණ වේදනාවෙන්ම වැස්ස නොතකා ගෙතුළට දිව ගියෙමි. ඒ වන විටත් මාගේ කුඩා නිවසේ අසල්වාසීන් කීප දෙනෙකු පිරී සිටියහ. සාලේ මැද පැදුරක් මත තාත්තා නිසල්මන්ව වැතිර සිටි අතර ඒ අසල අක්කා විලාප කියමින් සිටියාය. අනේ මගේ රත්තරනේ තාත්තා පියව දාලා ගින්. ඈ මා දුටු සැනින් විලාප තබා මා බදාගෙන හඬන්නට විය. ගවයින් දක්කමින් සිටි තාත්තාට සර්පයෙකු දෂ්ට කර තිබුණි. මාගේ පුංචි සිත එක තැන නතර විය. තාත්තාගේ අවසන් කටයුතු සිදු කර සති දෙකක් පමණ ගත විය. තාත්තාගේ මළගම අම්මාට දැන්වූමුත් ඇය පිටරට සිට පැමිණියේ නැත. අනවශ්‍ය මුදල් නාස්තියක් බව ඇසිලින් නැන්දාට පැවසූ බව ඇය අපහට පැවසුවාය. මළගෙදර පැමිණි බොහෝ අයවලුන් අම්මාට දොස් කියනු මාහටද ඇසුනි. ඒ කෙසේ වෙතත් තාත්තාගේ වියෝවෙන් පසු අක්කාත් මාත් මෙලොව තනි වූෝය. අම්මා දැන් මුදල් එව්වේද කලාතුරකිනි. එබැවින් අක්කාටත් මටත් යාන්තම් දිවි ගැටගසා ගැනීමටවත් එම මුදල් සෑහුණේ නැත. එබැවින් අක්කා දහවල් කාලයේදී ගමේ ගුණේ මාමාගේ කොහුමෝලේ වැඩට ගියාය. උදෑසනින් අවදිවන ඈ හුයා පිහා මා පාසල් යවා දිනපතා වැඩට ගියාය. කන්න නැතත් ඈ මාගේ පාසල් වැඩ කටයුතුවට නම් වියදම් කළේ නිර්ලෝභීවය. ඇය මාහට මල්ලී යනුවෙන් ආමන්ත්‍රණය කළද මාහට සැලකුවේ පුතෙකුට මෙන්ය. ඒ වන විට වයස අවුරුදු 18ක් 19ක් වූ ඇය වයසට වඩා මුහුකුරා ගොස් සිටියාය. අම්මා රට ගොස් වසර 5ක් ඉක්මවා ගියද ඕ නැවත අප අතරට පැමිණියේ නැත. තාත්තාගේ වියෝවෙන් පසු කෙටි කාලයකින් අපට මුදල් එවීම සහ කෝල් ගැනීම අම්මා විසින් සහ මුලින්ම නතර කර දැමුවාය. නිශ්චිතවම හේතුවක් නොදත්මුත් ඇසිලින් නැන්දා විසින් ගමේ සමහර අය සමගින් කියා තිබූ පරිදි අම්මා පිටරට වෙනම පවුලක් සමග ජීවත් වන බව අප දෙදෙනාටද ආරංචි වී තිබුණි. මේ වන විට මාද උසස් පෙළ හදාරමින් සිටින බැවින් අප දෙදෙනා තනි ජීවිතයකට හුරුව සිටි බැවින් තවදුරටත් අම්මා පිළිබඳව තිබූ බලාපොරොත්තු අතහැර දැමුවෙමු. තාත්තා මියගිය දවසේ සිට මාගේ අම්මා සහ තාත්තා වූයේ අක්කායි. ඇයටද මාගෙන් තොරලොවක් තිබුණේ නැත. තම වයසේ අනිත් තරුණියන් හැඩවැඩ කරමින් ලස්සන ජීවිත සොයා කැදලිවලින් ඉගිලෙද්දී මාගේ අක්කා කළේ මාගේ අධ්‍යාපනය වෙනුවෙන් කැපවීම පමණකි. ඇයට නොපෙන්වද මා බොහෝ රාත්‍රීන් වල ඈ දෙස බලා සිතින් වැළපුණෙමි. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු මා වෛද්‍යවරයෙක් ලෙසට කොළඹ ජාතික රෝහලේ පත්වීම් බාර ගතිමි. මාගේ පත්වීමත් සමග මෙලොව වඩාත්ම සතුටු වූයේ මාගේ අක්කාය. මාහට ලොවක් තනන්නට ඇය ඇයගේ ජීවිතයේ හොඳම කාලය කැපකර අවසන්ව සිටියාය. 35 වන වියත් පසුකොට සිටි ඇයට තවදුරටත් ඇයගේ ජීවිතයේ ඉදිරිය පිළිබඳව සැලසුමක් තිබුණේ නැත. එහෙත් මාහට අවශ්‍ය වූයේ ඇයගේ ඉදිරි කාලයේ ඇයව සතුටින් තැබීමටය. ජීවිතයේ ඇය නොලද සතුට සහ සැනසුම ඇයට ලබා දීමටය. වෛද්‍ය වෘත්තියත් සමග මා ඉතා කාර්යබහුල ජීවිතයකට අවතීර්ණ වීමි. කොතරම් කාර්යබහුල වුවද
ලද ඇසිල්ලෙන් අක්කාට ඇමතුමක් ලබා දීමට මා අමතක නොකළෙමි. ඒ වන විට මා කොළඹ ජාතික රෝහල ආසන්නයේ කුලී නිවසක පදිංචිව සිටි අතර අක්කාද කොළඹට ගෙන්වා ගැනීමට උත්සාහ කළමුත් ගමෙන් පිට ඒමට අක්කා කැමැත්තක් දැක්වූයේ නැත. එබැවින් අක්කාට අවශ්‍ය සියලු දේ මහගෙදරට සපයා දීමටත් සියලුම වියදම් සඳහා මාසිකව සැලකිය යුතු මුදලක් ඇයගේ ගිණුමට බැර කිරීමටත් මා කිසිවිටකත් අතපසු නොකළෙමි. එබැවින් අක්කාද කුලී වැඩට යෑම අතහැර දැමුවාය. ඒත් සමගම ගම ආසන්නයේ පිහිටා තිබූ කන්‍යාරාමයකට නිරන්තරයෙන් යාමට ඈ පුරුදුව සිටියාය. මල්ලි, මම මහාන වෙන්න හිතන් ඉන්නේ. දිනක් ඈ මාහට දුරකථන ඇමතුමක් ගත් අවස්ථාවක පැවසුවාය. එම අවස්ථාවේ මාහට දැනුණ හැඟීම වචනයෙන් විස්තර කළ නොහැක. අම්මා තාත්තාත් නොමැතිව විනාශ වී යාමට ඉඩ තිබූ අපගේ නිවස රැකගත් දේවතාවිය අක්කා විය. බාල අවදියේම ඒසා විශාල වගකීම් සමුදායක් කරමතට ගත් යකඩ ගැහැණියක් ඇයගේ යුතුයකම් මැනවින් ඉටුකොට කිසිවක් බලාපොරොත්තු නොවී සසුන්ගත වීමට තීරණය කර ඇත. මා එදා රාත්‍රියම ගත කළේ හඬමිනි. එදින මහා බැසි දිනයකි. ශල්‍ය වාට්ටු දෙකකින් යුත් රෝහලේ අනෙක් වාට්ටුව භාර වෛද්‍යවරයා හදිසි නිවාඩුවක් ගත් බැවින් එදින වාට්ටු දෙකම භාරව කටයුතු කිරීමට සිදු වී තිබුණේ මාහටය. එබැවින් මාහට භාරව තිබූ වාට්ටුවේ රෝගී පරීක්ෂාවෙන් පසු අනෙක් වාට්ටුව බලා පියමැන්නෙමි. කොරිඩෝව දිගේ හිරිකඩ අතරින් ගමන් කරන විට මීට වසර ගණනාවකට පෙර පියා මියගිය දිනේ සිහියට නැගුණේ. දෑසට නැගුණු කඳුළු බිඳු කාටත් හොරා පිස ගතිමි. රෝගීන් පරීක්ෂා කරමින් යන අතරතුර එක් රෝගී කාන්තාවකගේ ගුණයක් පරීක්ෂා කිරීමේදී එහි තිබූ නම දැක මා තිගැස්සුනෙමි. ඇය අසල ඇගේ උපස්ථාන සඳහා වයස අවුරුදු 20ක පමණ තරුණියක් රැඳී සිටියාය. මේ වාගේ කවුද? මා ඇයගෙන් විමසුවෙමි. අම්මා. මාගේ හදගැස්ම වේගවත් විය. මා අසලින් ඡායට සිටි හෙදියන් මා දෙස කුතුහලයෙන් බලා සිටිනවා දුටු බැවින් වෙනසක් නොපෙන්වා සාමාන්‍ය තත්වයට පත්වන්නට උත්සාහ දැරීමේ. රෝගියාගේ මූණ හා ගෙල ප්‍රදේශය සැරහුම් කර තිබූ බැවින් ඇයට කතා කිරීමට හෝ හඳුනා ගැනීමට නොහැකි විය. ඩොක්ටර්, මේ පේෂන්ටයාගේ මහත්තයා ගහලා තමයි ඇඩ්මිට් කළේ සතියකට කලින්. ICU එකේ ඉඳලා අද උදේ තමයි වෝඩ් එකට දැම්මේ. හෙදිය මාහට පැහැදිලි කළාය. ඈ විසින් තවත් මොනවද කීමුත් මාහට කිසිවක් ඇසුනේ නැත. මගේ අවධානය තිබුණේ මා ඉදිරියේ මුහුණ ඔතා සිටි කාන්තාවත් ඒ අසල සිටි මාගේ අම්මාගේ රුව සහිත තරුණියත් දෙස පමණි. මා හැඟීම් විරහිතව වෙදනලාව කනේරුවා රෝගී කාන්තාවගේ මුහුණ නොපෙනෙන සිරුරේ පපුව මතින් තැබුවෙමි. එම වැසි දිනයේ ඒ වන විටත් ඇයගේ හදගැස්ම නතර වී තිබුණි. අද කතාව අවසానයි. තවත් මෙවන් ලස්සන කතාවකින් නැවත හමු වෙමු. මාගේ YouTube channel එක subscribe කරන්න කියලා ඉතා ආදරෙන් ඉල්ලා සිටිනවා.